ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලලා මට සහයෝගය ලබා දෙන්න subscribe කරලා. මම ඔයාලට ඊයේ ගෙන ආවා අප්‍රේල් බඩුමල්ල ගැන වීඩියෝ එකක්. ඔයාලා නොබලපු අය ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලලා මට subscribe කරන්න. ඉතින් ඔයාලට මම අද කියන්න යන්නේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය මගින් කෘෂි භෝග ලබා දීමට තීරණය කරලා තියෙනවා. ඔයාලටත් ඒක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි කෘෂි භෝග ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට රජයේ කැබිනට් අනුමැතිය තව දීලාද නම් කැබිනට් අනුමැතිය දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එම භෝග රජයේ නිලධාරීන් හා සම්බන්ධ වෙලා ඒවා ලබා ගන්න. විශේෂයෙන් ග්‍රාම නිලධාරී ඒ වගේම සමුද්‍රි සංවර්ධන නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරී තුමන්ලා හරහා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඇත්තේ. ඔයාලගේ ගමේ ඉන්න මෙම නිලධාරීන් හා සම්බන්ධ වෙලා මේ වැඩසටහන පිළිබඳ දැනුවත් වෙන්න පුළුවන්. ඒවා රජයේ අනුමැතිය ලැබුණට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඕනෑම ගමක ඉන්න අඩු ආදායම්ලාභී පවුලට ලබා දෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම එම අඩු ආදායම්ලාභීන් දිරිබල ගැනීම සඳහා තවත් විශේෂ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තියෙනවා. ඒවත් තව ඉස්සරහට ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට කියන්නේ ඒවා ගැන දැනුවත් වෙලා චුට්ටක් හොයලා බලලා ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලත් මෙම රජයෙන් ලබා දෙන කෘෂි භෝග ලබාගෙන ඔයාලත් කුමක්කෝ රැකියාවක් සඳහා පියවර ගන්න කියලා තමයි. ඉතින් මේම වැඩසටහන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. රජය මගින් මේවට බොහෝ දුරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ක්‍රියාත්මක වෙයි. මොකද අඩු ආදායම්ලාභී පවුල් දිරිබල ගැනීම සඳහා තමයි රජය මගින් මෙම යහපත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔයාලට කියන්නේ එම වැඩසටහන් ගැන තවත් දැනුවත් වීම ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලා මගේ YouTube channel එක හරහා සම්බන්ධ වෙලා මාත් එක්ක රැඳී සිටින්න. ඔයාලට සුබ දවසක්.